අපි අද කතා කරන්න යන්නේ කාන්තාවන්ට සුලභ වශයෙන් පවතින තවත් එක්තරා ගැටලුවක් සම්බන්ධයෙන්. ඒ තමයි තමන්ට නොදැනුවත්වම මුත්‍රා පිටවීම. විශේෂයෙන්ම එහි එක් ප්‍රභේදයක් තියෙනවා urge incontinence කියලා. අන්න ඒ සම්බන්ධයෙන් තමයි අපි අද තවදුරටත් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ urge incontinence කියලා කියන්නේ තමන්ට ඊටාම තද බල අවශ්‍යතාවයක් ඇති වෙනවා එකපාරටම මුත්‍රා කිරීමට අවශ්‍යතාවය සිතන. මේ කතරම් තද බලද කියනවා ඇතම් අවස්ථාවදී කාන්තාවන්ට මේ වැසිකිළියේ පෙනිපෙනි ඒකට යන්නවත් වෙලාවක් හම්බෙන්නේ නැහැ. මගම මුත්‍රා පහවීමක් වගේ සිද්ධ වෙනවා. විශේෂයෙන් මෙම තත්ත්වය රැට වැඩිපුර නැගිට මුත්‍රා පහ කිරීම නැත්නම් දවල් දවසේ වැඩි වාර ගණනක් මුත්‍රා පහ කිරීමට සිදුවීමත් හා සම්බන්ධ වෙනවා. මෙම තත්ත්වය ඕනෑම වයස් කාණ්ඩයක කාන්තාවකට ඇති වෙන්නට පුළුවන්. නමුත් අපි කියනවා විශේෂයෙන්ම වයස අවුරුදු 40න් පස්සේ ආර්තවහරණයට ආසන්න වෙනකොට එම නැත්නම් මෙනෝපෝස් එකට ආසන්න වෙනකොට මෙම තත්ත්වය සුලභයි කියලා. ඒ වගේම තමයි තවත් එක්තරා ප්‍රභේදයක් තියෙනවා තමන්ට නොදැනුවත්ව මුත්‍රා පහ වෙන. ඒක තමයි ස්ට්‍රෙස් ඉන්කන්ටිනන්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ තමන් කහිනකොට එම නැත්නම් තමන් ඇවිදිනකොට තමන් යම්කිසි බරක් කීසනකොට තමන් හයියෙන් hina වෙනකොට නොදැනුවත්ව මුත්‍රා පහ වෙන මෙම තත්ත්වයත් එක්කත් සමහර වෙලාවට මේ urge incontinence කියන එහෙම නැත්නම් මේ හදිස්සියේ තදබල අවශ්‍යතාවයක් ඇති වෙලා මුත්‍රා පහ වීමේ තත්ත්වය සම්බන්ධ වෙන්නට පුළුවන්. දෙකම එකවර පවතින්නටත් පුළුවන්. සාමාන්‍ය මුත්‍රාශය එය පිරෙනකොට එහි මාංශ පේශීන් රිලැක්ස් ස්ටේට් එකේම නැත්නම් බොහොම සැහැල්ලුවෙන් තමයි පවතින්නේ. එය සංකෝචනය වෙන්නේ තමන්ට මුත්‍රා කිරීමට අවශ්‍යයි කියලා ඔවුන් බාත්රූම් එකට ගියාම නැත්නම් වොෂ්රූම් එකට ගියාට පස්සේ තමයි ඒක සංකෝචනය වීමක් සිද්ධ වෙන්නේ. නමුත් මෙම රෝගී තත්ත්වයේදී මේ urge incontinence කියන තත්ත්වයේදී මුත්‍රාශය තමන්ට හිතුමතේට තමන්ට අවශ්‍ය පරිදි කිසිම පෙරදැනුම් දීමකින් තොරව සංකෝචනය වීමක් සිද්ධ වෙනවා. එතකොට තමයි අර එකවරම මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවය ඇති වෙලා ඇඳුම් වල යමක් වගේ සිද්ධ වෙන්නේ. මෙම තත්ත්වය සමග සම්බන්ධ වෙනවා ගොඩක් වෙලාවට මුත්‍රාශය පවතින විවිධ ආසාදන, ඇතැම් විස බීජ සහිත තත්ත්වයන්, ඒවගේම මුත්‍රාශය පවතින ගල්, තවත් සමහරෙකුට වයසට යාමේදී ඇතිවන විවිධ ස්නායු දුර්වලතාවයන් වගේ දේවලුත් මෙම තත්ත්වයට හේතුකාරක වෙන්නට පුළුවන්. එක්වරම මුත්‍රා පහ කිරීමට ඇතිවන අවශ්‍යතාවය සහ මුත්‍රා ඇඟේ නොදැනුවත්ව පිටවීමට අමතරව මේකත් සමග සම්බන්ධ අනෙකුත් රෝග ලක්ෂණ බැලුවොත් ඔබට දවසකට 8 වතාවකට වඩා නැවත මුත්‍රා කිරීමට අවශ්‍ය වෙනවා නම් ඒ වගේ තමයි රාත්‍රියේදී දෙවතාවකට හෝ ඊට වඩා වැඩි අවස්ථාවක් නැගිට මුත්‍රා කිරීමට සිද්ධ වෙනවා නම් අපි ඒක කියනවා යම්කිසි අසාමාන්‍යතා තත්ත්වයක් කියලා. මේ සඳහා සිදු කරන ලබන පරීක්ෂණ අපි කතා කරොත් අපි මුලින්ම ඔබට කියනවා බ්ලැඩර් ඩයරි එකක්. එහෙම නැත්නම් දිනපොතක් දවස් 3ක් පවත්වාගෙන යන්න කියලා. ඔබ කතරම් ප්‍රමාණයක් වතුර පානය කරනවද? ඒ වගේම තමයි ඔබට කතරම් ප්‍රමාණයක් මුත්‍රා පිට වෙනවද සහ ඔබට නොදැනුවත්ව මුත්‍රා පිට වෙන වාර ගණන අපි සටහන් කරන්නද කියලා කියනවා. ඒ වගේම තමයි අපි ඔබගේ සාමාන්‍ය මුත්‍රා පරීක්ෂණයක් සිදු කරන ලබනවා. යම් විස බීජයක් ගිහිල්ලා හෝ වෙනත් අසාමාන්‍යතාවයක් පවතිනවාද කියලා බලාගන්න. ඊට අමතරව ඔබගේ සීනි පරීක්ෂාවක් සිදු කරන ලබනවා. මීටත් අමතරව අපි ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන ලබනවා. මෙහිදී ඔබේ ගර්භාෂය සහ මුත්‍රාශයට අමතරව මුත්‍රා කිරීමෙන් පසුව මුත්‍රාශයේ කතරම් මුත්‍රා ප්‍රමාණයක් ඉතුරු වෙනවද කියලාත් අපි පරීක්ෂා කරලා බලනවා. මීටත් අමතරව තවත් පරීක්ෂණයක් තියෙනවා යුරෝඩයිනමික් ස්ටඩීස් කියලා. මෙහිදී සිදු කරන ලබන්නේ මුත්‍රාශය ඇතුළත ඒ වගේම තමයි තමන්ගේ උදර කුහරය ඇතුළත තිබෙන ප්‍රෙෂර් එක පීඩනය මයින උපකරණයක්. මේ පිළිබඳව මේ යුරෝඩයිනමික් ස්ටඩීස් සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි වෙනම වීඩියෝ එකකින් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ සඳහා පවතින ප්‍රතිකාරකම අපි බැලුවොත් මුලින්ම අපි පොඩි අභ්‍යාසයක් ඔබට කියලා දෙනවා. මේක අපි කියන බ්ලැඩර් රීට්‍රේනින් කියලා. ඒක හරියට එලාම් එකක් තියලා විවිධ වෙලාවන් වලදී ඔබට මුත්‍රා කිරීමට පුරුදු පුහුණු කරන පොඩි අභ්‍යාසයක්. මේක හරියට අර පොඩි ළමයින්ට අපි අර පොටි ට්‍රේන් කරනවා වගේ කියලා කියන්න පුළුවන්. අපි කියනවා විවිධ වෙලාවක් තියලා පැය දෙකෙන් දෙකට ඊළඟ සතියේ පැය 3න් 3ට ඊළඟ සතියේ පැය 3මාරෙන් 3මාට ඒ වගේ කාලයේ අතරතුර පරතරය වැඩි වෙන විදියට මුත්‍රා පහ කිරීමට අපි ඒ උපදෙස් ලබා දෙනවා. ඊට අමතරව අපි සාමාන්‍ය මේ ජීවන රටාවේ සිදුවන වෙනස්කම් සඳහා අපි ඔබට උපදෙස් ලබා දෙනවා. උදාහරණයක් විදිහට ඔබ වැඩිපුර කෝපි පානය කරන පුද්ගලයන් නම් එය අඩු කරන්නට ඕන. ඔබ මද්යසාර පාවිච්චි කරන පුද්ගලයන් නම් එය නැවැත්විය යුතු වෙනවා. ඒ වගේම තමයි ඔබ අධික ස්ථූලතාවයෙන් පෙළෙන කාන්තාවක් නම් ඔබගේ බර අඩු කර ගැනීම සඳහා ව්‍යායාම වල නිරත වීම සහ ඒ ආහාර පාලනය කිරීම අවශ්‍ය වෙනවා. ඊටත් අමතරව ඔබ මලබද්ධ එහෙම නැත්නම් මේ කන්ස්ටිපේෂන් සහිත කාන්තාවක් නම් එය අවම කර ගැනීම අවශ්‍ය වෙනවා. ඊට අමතරව විවිධ ප්‍රතිකාර ක්‍රම පවතිනවා. අපි පෙති වශයෙන් ලබා දෙන මේ පෙතිවල ප්‍රධානතම ක්‍රියාව තමයි මේ තමාගේ හිතුමතයට සංකෝචන වෙන මුත්‍රාශය රිලැක්ස් කරලා තියාගන්න. එහෙම නැත්නම් සංකෝචන වීම වළක්වලා තියාගන්න එක. ඊට අමතරව මෙම ප්‍රතිකාර ක්‍රම වලනොත් හොඳ සුවයක් ලැබුණ නැත්නම් බෝටොක්ස් කියලා එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා බොටිලිනම් ටොක්සින් කියලා. මේ ඉන්ජෙක්ෂන් එක අපිට පුළුවන් මේ එන්නත මුත්‍රාශයේ මාංශ පේශීන් වලට එන්නත් කරලා මුත්‍රාශයේ මාංශ පේශීන් తాවකාලිකව පොඩි නිර්වින්දනයකට ලක් කිරීමක්, කිරිවැට්ටීමට ලක් කිරීමක් වගේ දෙයක් සිදු කරන්න. ඒනොත් ඔබට අනර්ග ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. එසේනම් ඔබට මෙම තත්ත්වය පවතිනවා නම් විශේෂයෙන් ඔබ මේ තනිව විනදරාගෙන සිටින්නේ නැතුව ඔබ ඔබේ නාරියා ප්‍රසව විශේෂඥ වෛද්‍යරයාව හම්බෙන්නට ඕන. විශේෂයෙන් ඔබට දුර ගමනක් යන්නට කලින් ඔබ මග තියෙන පොදු වැසිකිලි තියෙන තැන් ටික බලාගෙන යන්න වෙනවා නම් ඔබට රාත්‍රියේදී නැවත නැගිට මුත්‍රා කිරීමට සිදුවීම නිසා ඔබගේ නිින්දට බාධා වෙනවා නම් එම නැත්නම් මෙලෙස තමන්ගේ නොදැනුවත් මුත්‍රා පහවීම නිසා ඔබට පන්සලකට යන්න පල්ලියට යන්න විනෝද චාරිකාවකට යාමට නොහැකි ඔබ කනස්සල්ලෙන් පවතිනවා නම් ඔබ ඔබේ විශේෂඥ වෛද්‍යරයාව හමු විය යුතුම වෙනවා. මෙම අර්ජ් ඉන්කන්ටිනන්ස් කියන රෝගී තත්ත්වය ඉතාමත් සුලභයි. ඒ වගේම තමයි බොහෝමයක් කාන්තාවන් මේ නිසා අධික ලෙස කනස්සලටපත් වෙනවා. නමුත් ඔබ ඔබේ රෝග ලක්ෂණ වලට ඔබට පවතින රෝගයන්ට ඔබ පාලනය කරන්නට ඉඩ දෙන්නට එපා. මේ සඳහා ප්‍රතිකාර පවතිනවා. එම නිසා වහාම ඔබ එම රෝගයේ ලක්ෂණයේ පාලනය ඔබේ අතට නතු කර ගැනීම අවශ්‍ය වෙනවා.